මන්ද රංග භූමියේ එම්බැන්ද සිංහ සීවලී නුඹ මන්දලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගී මං සිංහයාට බයයි නංගී දුනු කඩු මොට දැයි ප්‍රේමට වෙඬරු සදිසි උණු එන සිත් මිස දුනු කඩු මොට දැයි ප්‍රේමට වෙඬරු සදිසි උණු එන සිත් මිස තිරය මැත් කරන වංගියේ අසිපතගෙන නුඹ කොයි සැඟ උනිදෝ අසිපතගෙන නුඹ කොයි සැඟ උනිදෝ මං සිංහයාට බයයි නංගී මං සිංහයාට බයයි නංගී පින් මන්ද රංග භූමියේ පෙම්බැන්ද සිංහ සීවලී නුඹ මන්දලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගී මං සිංහයාට බයයි නංගියේ පාර ඔක්කොම හැරෙනවා. තාප්පරට එක වෙලාවෙද මම තේරුනේ. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ හැරෙන්න යනවා කියලා. මමත් දන්නේ නැහැ. Punch can have the next all of you all turning. But anyways, නම කලන විජේසිංහ. කලන හරිම ලස්සන කටහඬක් තියෙනවා යාට. ඔයා හරි ෆ්‍රීලි ගායනා කරන ස්ටේජ් එක උඩ effortless වගේ ෆිල්මක් තමයි මම දැක්කේ මම හැරිච්ච වෙලාවත් එක්ක. මම විශ් කරනවා මම ඊට කලින් හැරුණා කියලා because just to show you how much මට කොච්චර ඕනද කියලා මගේ ටීම් එකට yeah but ඒක තමයි කමෙන්ට් එක alright කලන super කියන්න ඇත්තටම වචන නැහැ වා ලස්සන මේක ගායනා කරා මුලින් ඉඳන්ම පොඩි වෙලා බැලුවා හැරෙන්න කලින් හැබැයි මුල පේලි දෙකටම හැරෙන්න තිබ්බ ඇත්තටම කියනවනම් හැබැයි මගේ ඒ ගට් ෆීලිං එක හරියට මට හිතුණා හැරිච්ච එකෙන් වාගේ පර්ෆෝමන්ස් එකත් හොඳයි වගේම වාගේ වොයිස් කන්ට්‍රෝල් එක ඒ ගත්ත වේරියේෂන්ස් ඔක්කොම මරු චරයි කියන දේ. කලන මම හිතන්නේ ඇත්තටම මේ වාගේ වොයිස් එක අලයකට ගැලපෙනම සින්දුවකුත් තෝරගෙන තියෙන ඔයාට ගොඩක්ම මෙතන ඇවිල්ලා ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් විදිහේ ගීතයක් සහ ඇත්තටම මේ ඔයාගේ වොයිස් එකේ තිබ්බයි නාට්‍යානුසාරය මෙතන මේ ඇට්මොස්ෆියර් එකම මං හිතන්නේ ඔයාගේ වොයිස් එකට ඔයාට ඒ දේ කරන්න පුළුවන් වුණාද ඇවිල්ලා සහ මං ආසයි ඔයා you didn't overdo ඔයා මේ සින්දුව නිකන් overdo කරන්න ගියේ නෑ ඒ සින්දුවේ තිබ්බ අපි කියන්නේ එසෙන්ස් එක හරිම ලස්සනට ඔයාගේ විදිහට ඔයා මේ ස්ටේජ් එකට අද ගෙනල්ලා පැල කරා මම ඒකට හරිම ආසයි යුනික් වොයිස් එකක් තියෙන්නේ ඔයාගේ වොයිස් එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් යුනික් වොයිස් එකක් මම හරිම ආසයි thank you for the performance ඉතින් ඒ කාරණා මට කියන්නේ අතරම ටීම් එකට ඉතාමත් යුනික් වොයිස් එකක් ඉතින් ඔයාගේ වොයිස් කන්ට්‍රෝල් ඔයාගේ variations හරිම clean and like coach Supun said overdone nothing was overdone you know and මං හිතන්නේ ඔයාට අපි folk music අපේ local ශ්‍රී ලංකන් මියුසික් කියන රෙප්‍රසන්ටේෂන් එක ඔයාට අනිවාර්යෙන් මෙතන වගේ මෙතනින් එහා ලංකාවෙනුත් එහා රීජනල් ඔඩියන්සස් වලට ගෙනියන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් yeah it's amazing. කාරණා තව මොනවාද වෙන ඔයා මොනවාද තව සිං කරන ස්ටයිල් සාමාන්‍ය මීට අමතර ක්ලාසිකල් තමයි සිං කරන්නේ. ඕකේ. ඒ ලැන්ග්වේජස් සාමාන්‍යයෙන් ඒ කියන්නේ රීජනල් ඒ කියන්නේ සිංහල විතරද? good. මියුසික් ස්ටඩි කරනවද? මම A level කරනවා මේ. කලනට ඒ කියන්නේ තව ගොඩක් කල් තියෙනවා. එතකොට කලනේ කටහඬ කොහොම ලස්සන වෙයිද දන්නේ. ඔය වයසත් එක්ක දැන් ඔයාගේ වොයිස් එක තියෙන තැන සහ කන්ට්‍රෝල් එක හැමදේම ඇත්තටම ගොඩක් ඉම්ප්‍රෙසිව්. කලන ඔයා නාඹර යවුන් වී ඉන්න තරුණෙක්. ඔයාට තව ගොඩාක් දේවල් මට ඇඩ් කරන්න පුළුවන් ඔයාගේ ආයුධ ගබඩාවට.
ඔය තියෙන ආයුධ ටිකට අමතරව අර දැන්ටම තියෙනවා ලොකු ආයුධ ගොඩක්. මං කියන්නේ වගේ මේ vocal techniques and වගේ තියෙන vocal colors ඒ පැත්තකම තමයි මම කියන්නේ. right? ඊට පස්සේ අපි මේ කම්පිටිෂන් එක ගත්තත් ඔයාට ඉස්සරහට අලුත් දේවල් ටිකක් අපිට කරන්න පුළුවන්. ඔයාගේ ඉන්න ඔයාගේ කල එකත් එක්ක. right? I think මගේ ටීම් එකේ ඔයා වගේ කෙනෙක් නැහැ. අන්න ඒක නම් දැනට. ඒක නම් ඇත්ත නේද? මොකද මේ තුනේම ඉන්නවා. ඒක වා තුනේම නෑ. right? අපි කාගේවත් නෑ. මගේ නෑ. අපි දෙන්නම ඉන්නවා. ඒක නම් නෑ ඇත්ත. අපිත් නෑ. මේ තුන් දෙනාගේම ඉන්නවා. විශ්වාස කරන්න බැරි දෙයක්. ඉතින් කම්පිටිෂන් එක පැත්තෙන් බැලුවොත් ඇත්තටම ඔයාට මගේ ටීම් එකට එන එක ගොඩක් වාසි සහ ඔයාගේ අපි ගත්තොත් වෝකලි තව ටෙක්නිකලිත් මට දේවල් ඔයාට ඇඩ් කරන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න දේට අමතර දේවල් ඔයාට ඒක යූස් කරන්න පුළුවන් ආටිස්ටිකලි ඔයාගේ ඉදිරි ගමනට. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔයා team Hindu is yours if you want it. You want to say something? No. ඇත්තටම මිනිම කිව්වා වගේ මෙහෙම මිහිඳුවක කීප දෙනෙක්ටම කිව්වා හැබැයි. මොටම වගේ ඔක කියනවා ගණන් ගන්න එපා වැඩි. නෑ හැමෝටම කියලා නෑ මම මේක. මට හිතෙනවා දැන් අපි ඔය කටහඬ වගේ කටහඬත් එක බලනකොට සහ ඔය තනු ඒ කියන්නේ කම්පොසිෂන් එක ගත්තාම ඔක ස්වභාවිකව යන දෙකක්. මට හිතෙනවා ඔයාලට තව ඔක පුෂ් කරන්න පුළුවන්. මේ වේදිකාව තුළ අපි අලුත් සවුන්ඩ්ස් ක්‍රියේට් කරන එක අපි කෝචස්ලගේ මිෂන් එකක්. ඉතින් මම ෆියුෂන් ස්ටයිල්ස් එක ගොඩක් වැඩ කරන්න කැමති. ඉතින් මට හිතෙනවා ඔයාට ඔඩියන්ස් එක පුදුම කරවන්න පුළුවන් දෙයක් මට හොයලා ඔයාට ඒක හෙල්ප් කරන්න පුළුවන් කියලා. මොකද මට හිතෙනවා අර අපි ඉන්න රාමුවෙන් එහා තචුට්ටක් වගේ වෝකලි අපි අලුත් දෙයක් කරොත් හොඳයි කියලා. ඉතින් මට ඒකට ඇහැක් තියෙනවා. මට දෙකක්. මට මම කලිනුත් කිව්වා තුන්වෙනි ඇහැ තියෙනවා. මෙතනින් එහාට දැන් අපි අව දැක්කේ නෑනේ මෙච්චරලා. හැබැයි මෙතන එහාට අපි අව දකිනවා, ඔඩියන්ස් එක දකිනවා, හැමෝම දකිනවා. ඉතින් මෙතන ස්ටේජ් එක තව වර්ක් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා ඔයාට. සිංක් කරනවට අමතරව. ඉතින් එකක් චුට්ටක් හිතන්න ටීම් එකක් ගැන ඩිසයිඩ් කරනකොට. කල්න මං හිතනවා සමහර වෙලාවට අපි දැන් අපි ගෙදරින් හිතාගෙන ඒවා තියෙනවා. මෙයා තමයි මට ගැලපෙන්නෙම. මං කියන්නේ ඒකට කොටු වෙන්න එපා. ඒ ඕල්රෙඩි ඔයාව බොක්ස් එකක් ඇතුලේ දාගන්නවා. බොක්ස් එකෙන් එළියට එන්න. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම රිස්ක් එකක් අරගෙන අපි අපේ ලයිෆ් එකේ මේ ගමන අපි වෙනස් කරගන්න try කරගන්න ඕනේ. මොකද ඔයා වගේම හිතන තවත් අය ඔයාට වැඩක් නැහැ. ඔයාට ඕනේ වෙනස් පර්ස්පෙක්ටිව් එකෙන් බලන හිතන කෙනෙක්. මං හිතනවා ගොඩක් දුර යන්න පුළුවන් කියලා මේ ජර්නි එකේ. හරියට වැඩේ කරගත්තොත් ෆයිනල්ස් වලටම යන්න පුළුවන්. alright good luck. කල මං ඇත්තටම හිතන්නේ අද ඉඳන් මේ ෂෝ එකේ මේ කම්පිටිෂන් එක ඔයාට ඕනේ කලන මිතුරෙක් කියලා. අද sorry ඒකට පොඩ්ඩක් ඉඳලා ගියා. sorry. මොකක්ද ඒක hina වෙන්න දෙන්නේ? නෑ ඔයාට පොඩ්ඩක් ඉඳලා ගියා. ඒක තමයි කියන්නේ මේක hina වෙන්න දෙන්න මේ කල්ල මේ සීරියස් වැඩේ සීරියස් තරම් කරන්න තියෙන තැනක් මේක අපිට මේ. නෑ මම නම් එක්ක පොඩි සෙල්ලම් දානවා. ඒකයි මට hina මට එහෙම. ඒ නමුත් මට කියන්න පුළුවන් ඕන. සනු නනු අනු ගිගි ඒ වගේ ගන දැන් ඔයාගේ කලන්න නම අල්ලගෙන ඔයාට ගුලියක් කවන්න හදන්න. මම ඉතින් අර නම කියනවා. මිහිඳුගේ නික්නේම් එක. හරි පොඩ්ඩක් ඉන්න මට කලන්න මම කතා කරන්න ගත්තහමයි මේ ප්‍රශ්නේ ඉන්නේ කලන. දැන් ඔයා ඇවිල්ලා අද වැඩක් කරානේ. ඒ කරපු වැඩේ ඇතුලේ ඔයා මේ කම්පිටිෂන් එක ඇතුලේ ලොකු දුරක් මට වාගේ පේනවා. ඔයාගේ වොයිස් එකයි ඔයාගේ ටැලන්ට් එකයිත් එක්ක. හැබැයි මේක ඇතුලේ මම ගොඩාක් ආපු ටැලන්ට්ස් වල දැකපු දෙයක් තමයි එයාලට ඕනේ මේ. ඒ කියන්නේ කෝචින් ඕනේ. දැන් ඔයා ඇවිල්ලා ගොඩාක් කෝචින් ඕන මිනිස්සෙක් නෙමෙයි. ඔයා හොඳ ටැලන්ට් එකක්. හොඳට සිංකර් එකෙක්. හැබැයි ඇත්තට මම අර කිව්වාගේ ඔයාට ඕනේ කල්යාණ මිත්‍රයෙක්, කෝච් කෙනෙක්, මෙන්ටර් කෙනෙක්ටත් එහා ගියපු මේක ඇතුලේ ඔයාට ඔයාගේ උපරිම විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ උපරිම දෙන්න පුළුවන්. ඔයාට යාළුවෙක් වගේ මේ වැඩ කරගෙන යන්න පුළුවන් කෙනෙක් සහ මොකද ඔයාගේ ස්ටයිල් එකයි මගේ ස්ටයිල් එක ගොඩක් දුරට ගැලපෙනවා. මම දැක්කවා ක්ලාසිකල් එහෙම සිං කරනවා කියලා මම දැක්කවා කිව්වා. ඉතින් මට ඔයා එක කරන්න පුළුවන් දේවල් ගොඩයි. කරන්න ඕනේ මොකද්ද කියලාත් මම දන්නවා. සහ කම්පිටිෂන් එක ඇතුලේ ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ කෙමිස්ට්‍රි එක තියාගෙන යන්න පුළුවන්. බෙස්ම කවුද කෙනා කියන එක ඔයා තීරණය කරන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා කලන. ඉතින් ඔයාට බාරයි තීරණය ගන්න. ටීම් සුපුන් is waiting for you. කලන ඔයාගේ අතේ තමයි ඩිසිෂන් එක තියෙන්නේ. මම තව
මුකුත් කියන්න නෑ කියලා කිව්වනේ අන්තිමට. මම කියන්නේ හරි. කලන වාට මං හිතන්නේ නුවණ තියෙනවා තීරණය ගන්න. decision is yours. ඒකද ඒක අන්තිමට කිව්වා. සිලෙක්ට් කරගන්නවා කෝච් සුපුන්. කෝච් සුපුන් කලන මිතුරෙක් කොහමද? ඒක වැඩක් කරමු. කෝච් මිතුර උඩට දාගෙන. කෝච් සුපුන් කලන මිතුරෙක්. ඒක මම නෑ කියන්නේ. ඇත්තට දැක්කනේ. Congratulations.